කන්‍යා ලග්නය. කන්‍යා ලග්න උපන්න ඔබට 2026 වර්ෂයේ අප්‍රේල් මාසයේ කෙසේද? බුධගේ දුර්වල වීමක්, බුධ නීච වීමක් පවතිනවා අප්‍රේල් මාසයේදී. හැබැයි ඒ 7 වෙනිදා සිද්ධ වන්නේ. එහි සුබ නිමිත්තකුත් පවතිනවා. ඒ සියල්ල අලලා අපි දැන් බලමු කන්‍යා ලග්න ඔබට ඇති කරන්නා වූ තත්ත්වයේ කෙබඳුද කියා. කන්‍යා ලග්න ඔබට දාලව ගතිට මේ මාසයේ ලග්නාධිපති බුධ ග්‍රහයා අප්‍රේල් 17 සහ 20 යන දිනවලදී නෙප්චූන් සහ සෙනසුරු සමග සටන් කරමින් එහි ඒ අයට පරාජයත් කර ගනිමින් බුධට ජයග්‍රහණයක් අත්වන බව මතක් කළ යුතුයි. එබැවින් අර නීච තත්ත්වයට පත් වුණාට ඒ ජයග්‍රහණ කියන தත්ත්වය බුධ රැති කරන්නේ සුබ තත්ත්වයක්. ඔබගේ පෞරුෂය සහ තීරණ ගැනීමේ ශක්තිය අතිශයින් තියුණු තත්ත්වයක් උදා වීමක් මේ හරහා යෙදෙනවා, මේ හරහා පෙන්눔 කරනවා. මාසයේ ආරම්භයේදීම සඳු ලග්නයේ ගමන් කිරීමේ කියන කාරණාවත් වැදගත්. එය යම් ඔබගේ තීරණ ගැනීම සම්බන්ධයෙන් චකිතයක් ඇති කරන මානසිකත්වයක් වුණත් මාසයේ ගෙවි යනවා සමගම විශේෂයෙන් අර ග්‍රහ යුද්ධ ආදීන් බුධගේ ඇතිවන්නා වූ ජයග්‍රහණ කියන ඒ தත්ත්වයේ තාක්ෂණික සහ සියුම් දේවල් සම්බන්ධයෙන්, සියුම් ඥානය සම්බන්ධයෙන් සහ ඔබගේ ගැඹුරු මනෝභාවයන් ආදී ඒ දේවල් සම්බන්ධයෙන් වැහිරී තිබුණු, ඇහිරී තිබුණු සමහර තත්ත්වයන් විවර වීමක්, ඒවා විවෘත වීමක් කියන කාරණාව පවතිනවා. ඒ හරහා ඔබගේ පෞරුෂී තත්ත්වය සහ හැකියාවන්, මානසික තත්ත්වයන් ඊටමත් ඉහළට නැංවීමක්, ඉහළට ගමන් කිරීමක් කියන කාරණාව යෙදෙන්නට තිබෙනවා. ඒ වාර සුබයි. වෘත්තීය ශේෂයෙන් ආදී රදාලව ගතිර විශේෂයෙන් මෙතෙක්කල් ඔබ මුහුණ දුන් සමහර ගැටලුකාරී තත්ත්වයන් බුද්ධිමත්ව විසඳුම් ලබා ගැනීමේ හැකියාවක් මාසයේ මැද සහ අග කාලවකවානු තුළ යෙදෙන බව මතක් කළ යුතුයි. විශේෂයෙන් අප්‍රේල් 11 වෙනිදාන් පසු බුධ මීනයට 7 වෙනිදාට පැමිණීම කියන කාරණාව හවුල් ව්‍යාපාර ආදී කරන අයට ඉතාමත් සුබ තත්ත්වයක් නිරූපණය වෙනවා. ඒවා සම්බන්ධයෙන් සේවා සපයන අයටත් සුබයි. විශේෂයෙන් හවුල් කරවන සමග මිත්‍රශීලී, සුහදශීලී සහ සම්බන්ධතා ගොඩනගාගත හැකි තත්ත්වයකුත් මේ අනුව පවතින බව මතක් කළ යුතුයි. රැකියා ස්ථානයේ ඔබගේ අදහස් වලට ඉහළ පිළිගැනීමක් ලැබෙන තත්ත්වයක් පවතිනවා. විශේෂයෙන් ඉහළ නිලධාරීන්, උසස් නිලධාරීන් ඔබගේ අදහස් සම්බන්ධයෙන් අවධානය සිටිනවා. අප්‍රේල් 17න් පසු නව ව්‍යාපෘති හෝ උසස් වීම සම්බන්ධයෙන් බලාපොරොත්තු සඵල කරගත හැකි ලේඛන කටයුතු ගිණුම් කරන තාක්ෂණික අංශ ආදී ඒ දේවල් වලට දාලව ඒ කටයුතු වල යෙදෙන්නා වූ කන්‍යා ලග්න හිමියන්ට මේ මාසය තුල විශාල ප්‍රගතියක් අත්පත් කරගත හැකි බවට සලකුණුකුත් යෙදෙන්නට තිබෙනවා. රවි 8 වෙනිදා උච්ච වීම නිසා රජයෙන් හෝ උසස් නිලධාරීන්ගෙන් එන බලපෑම් පාලනය කර ගැනීමට ඔබගේ බුද්ධිය මෙහෙවිය යුතුයි. මන්දේ උසස් නිලධාරීන් තරමක විශේෂයෙන් ඔබට විරුද්ධව සිටින ආයතනික උසස් නිලධාරීන් විශේෂයෙන් ඊර්ෂ්‍යාකාර අය. අර ඔබට වෙනත් පැත්තකින් අයගේ ප්‍රසාදය ලැබෙන නිසා ඔබට ඊර්ෂ්‍යාකම් කරන උසස් නිලධාරීන් සමග පොඩි ගැටුම් සහ ඒ අයගේ ඊර්ෂ්‍යාකාරකම් වැඩිවීමක්, ඒ අය අතුලාන්තයෙන් කරන ඒ කුමන්ත්‍රණ වැනි දේවල් හෝ ඔබට විරුද්ධව කරන්නා වූ දේවල් උස්සන් වීමක් සිද්ධ විය හැකි. ඒ ගැන තරමක් සැලකිලිමත් වන්න. ආර්ථික තත්ත්වයන් සම්බන්ධ සැලකුව විට මේ මාසයේ ආදායම් ලැබීම අතින් ඉතාමත් යහපත් වුවත් අනපේක්ෂිත වියදම්ද ඇති වන බව මතක තබා ගන්න. බලාපොරොත්තු නොවුණු පැතිකරයන්ට යම් හානිදායක මුදල් වියදම් වීම සිද්ධ වෙනවා. අප්‍රේල් 24 දින සිකුරුගේ ජයග්‍රහණය සමග විදේශීය මාර්ග වලින් හෝ කලාවාසිත කටයුතු වලින් ලැබෙන අමතර ලාභ වැනි දේවල් වලට හේතු කාරණා යෙදෙනවා. ඔබ යම් කලාත්මක නිර්මාණයක් අලෙවි කරන්නට උත්සාහ කරනවා නම් ඒවා අලෙවි වේවි. ඔබ දැන් කරන්නේ වෙනම රැකියාවක් කරන්න ඉඩ දෙවෙනවා. යම් විනෝදාංශයක් ලෙස ඒ කලාත්මක නිර්මාණශීලී දේවල් ඔබ ගොඩනගනවා විය හැකියි. අන්න ඒවාට හොඳ වෙළඳපළක්, හොඳ විකිණීමේ හැකියාවක් පවතිනවා. කෙසේ වෙතත් අප්‍රේල් 20 දින සෙනසුරු සහ අඟහරුගේ යුද්ධය මෙහිදී විශේෂයෙන් සලකා බැලිය යුතුයි. මේ යුද්ධය සිද්ධ වන්නේ ඔබගේ කේන්දරයේ 7 වෙනිදා. මේ යුද්ධය නිසා ණය ගනුදෙනු හෝ විශාල මූල්‍යමය ආයෝජන සඳහා එම කාලයේ යෝග්‍ය නොවන බව මතක තබා ගන්න. එනම් අප්‍රේල් 28 දිනයන් වලදී ඒ හවුල් ව්‍යාපාර ආදී සුළු මතවේදකාරී දේවල් හට ගන්නවා සහ ණය ලබා ගැනීම, අන් අයගෙන් මුදල් ඉල්ලීම සහ මූල්‍යමය පැත්තට දාලා ඒ විශාල ආයෝජන වලින් ඒ දිනයන් අප්‍රේල් 28 දිනයන් වලදී ඔබ ප්‍රවේශම්කාරී විය යුතුයි. පැරණි හිඟ මුදල් කිහිපයක් නැවත ලැබීමට කාරණාවකුත් වාසනාවකුත් මේ කාලේ පවතින බව මතක් කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් ඒවා නිසා යම් ආර්ථික ස්ථාවරත්වයකුත් ගොඩනගාගත හැකියි. කාගෙන් හෝ ලැබෙන්න තිබෙන ණයක් වැනි මුදලක් තිබෙනවා නම් ඒවා ලැබෙන්න හේතු කාරණාත් පවතිනවා. හැබැයි ඔබ ණය ලබා ගැනීම ඒ තරම් යෝග්‍ය නොවන බවයි මතක තබා ගත යුත්තේ. පෞල් දිවි ආදී ඒ දේවල් සම්බන්ධයෙන් සහකාර හෝ සහකාරය සමග ඉතා සමීප සම්බන්ධතා ගොඩනගා ගැනීමට හැකි තත්ත්වයක් උදා වෙනවා. හැබැයි දෙදෙනාටම කේන්ති යන ගතිය වැඩි. දෙදෙනාගේම ආවේගශීලීත්වයන් වැඩි. අන්න ඒවා පාලනය කරගත යුතුයි. විශේෂයෙන් අවිවාහක අය, අවිවාහක කන්‍යා ලග්න හිමියන්ට මංගල යෝජනා පැමිණෙන ගතියකුත් පවතිනවා. ඒ බුධ 7 වෙනි බැවින් එවැනි යෝග ක්‍රියාත්මකයි. උත්සව ආදීට සහභාගී වීමට සහ ඒ අප්‍රේල් 2 වෙනි සතියෙන් පසු කාලයේ ඒ තමන්ගේ දියුණුවට දාලා සහ තමන්ගේ ප්‍රතිරූපය ඔප්නා ගමා ගැනීම ආදීට දාලා කාරණා සඳහා ඊටමත් සුබව තත්ත්වයක් උදා වන්නට තිබෙනවා. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් යම් වැය පැත්ත වැඩි. දරුවන්ට යම් ඒ අයගේ අධ්‍යාපන හෝ කුමක් හෝ කාරණයක් සඳහා ලොකු මුදලක් වැය කිරීමට සිදු වෙන බවත් මතක තබා ගන්න. ඔවුන්ගේ දියුණුව දැකීමෙන් ඔබට මානසික තෘප්තියක් ලබා ගත හැකියි. සමාජය තුළ ඔබගේ
ගරුත්වය ඉහළ යන අතර මිතුරන්ගෙන් විශේෂ උදව්පකාර ලැබීමක් වැනි දේකුත් මේ අනුව අපේක්ෂා කළ හැකි බවට පැවසිය යුතුයි. සෞඛ්‍ය පැතර දාලව ගතට විශේෂයෙන් මේ මාසයේ ඔබගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් උදරාබාධ හෝ ස්නායු සම්බන්ධ ආබාධ සුළු වශයෙන් ඇතිවීමට හේතු කාරණා පවතිනවා. අප්‍රේල් 20 ආසිත සිදුවන සෙනසුරු සහ අඟහරුගේ යුද්ධ ආදී ඒ දේවල් නිසා මානසික පීඩනයේ වැඩිවීම සහ ඒවා දරා ගැනීමට නොහැකි වුණු දරා ගැනීමට හැකියාවක් නැති සමහර මානසික පීඩා කරතන ඇතිවීම ආදී ඒවට ඉඩ පවතිනවා. භාවනා කටයුතු හෝ ස්වභාව ධර්මයේ සමග කාලය ගත කිරීම, ගස් කොළන් ආදී ඒ දේවල් සමග කාලය ගත කිරීම ආදී උත්සාහ කරන්න ඒ හරහා තිබෙන බාධාවන් දුරු කරවා ගත හැකියි. පාද ආශ්‍රිත වේදනාවන් ඇතිවන කාලයක් ඒ නිසාම ගමන් පියවන යෑමේදී බර ඉසිලීම් ආදීදී ධර්මක් ප්‍රවේශම්කාරී වන්න විශේෂයෙන් තුවාල අනුතුරණ තත්ත්වයන් ගැනත් යම් සැලකිල්ලක් දැක්විය යුතුයි. තීරණ ගැනීම ආදීදී දෙතුන් වරක් කල්පනා කර බලා දෙතුන් වරක් සිතා බලා තීරණ ගැනීමට උත්සාහ කිරීමෙන් ඔබගේ තියෙන ගැටලු निराකරණය කරගත හැකියි. සහජ හැකියාවන් බුද්ධිය තර්කය ආදී ඒ තත්ත්වයන් ඉතාමත් ඉහළ වශයෙන් සක්‍රිය වන මාසයක්. ඒ වයින් යම් තීරණයක් ගැන ඔබගේ ඉදිරිය සම්බන්ධයෙන් සැලසුමක් ඇතුව කටයුතු කළ හැකි බවට යම් සලකුණු මේ අනුව යෙදෙන්නට තිබෙනවා. විදේශගත වී සිටින කන්‍යා ලග්න කරුවන්ට අදාළව ගතියට ඔබගේ විදේශගත ඔබ විශේෂයෙන් යම් අනුතුරු ආබාධ ආදී ඒ තත්ත්වයන්ගෙන් ප්‍රවේශම්කාරී විය යුතුයි. අවදානම්කාරී තැන්වල ඔබ වාසය කරනවා නම් ඒ අවදානම්කාරී තැන් වලින් හැකියතාක් ඈත් වන්නට උත්සාහ කරන්න. ඒ වයිදී යම් අනුතුරකට භාජනය විය හැකියි. ඔබගේ සහජ හැකියාවන් සහ ඒ ඇතුළාන්තයේ තිබෙන දක්ෂතාවයන් මතුවන කාලයක් බැවින් මේ කාලවක වන යම් කෘෂිකාර්මික ශේෂ්ත්‍ර සහ වැවිලි ආදී ඒ ශේෂ්ත්‍රයට දාලා ආයෝජන හෝ ඒ ශේෂ්ත්‍රයට දාලා යම් ඔබ කරන ව්‍යාපෘති ඒ දේවල් වලට ඔබ විසින්ම භෞතිකව දායක වී කටයුතු සිද්ධ කරන්නේ භෞතික දායකත්වයෙන් ඔබට යහපත් තත්ත්වයන් බොහෝමයක් නැත්නම් විශේෂයෙන් ඔබගේ අත්ගුණයෙන් බොහෝ දේවල් යහපත් තත්ත්වයන් උදා කරගත හැකි විශේෂයෙන් මෙහිදී ආධ්‍යාත්මික ආගමික ආදී පන්සල් විහාරස්ථාන ආදී අරමුණු කරගෙන කරන්නා වූ යම් ලොකු පූජා කටයුතු ලොකු ආධ්‍යාත්මික කටයුතු වැනි දේවල් වලට හේතුවක් නැත්නම් එවැනි දෙයක් යොදවා ගැනීමක් අප්‍රේල් අවසාන කාලයේ පොදුවේ සෑම ලග්නකාරයෙකුට මදාලව පෙන්වෙන්නට තිබෙනවා. ඉතින් කන්‍යා ලග්න ඔබ ඒ ඔය පන්සලක් පින්තාරු කිරීමක් නැත්නම් කුමක් හෝ ඉදි කර දීමක් ඒවැ පවතින ගැටලු සම්බන්ධ යම් සාකච්ඡාවකට භාජනය කිරීමක් වැනි දෙයකට හේතු කාරණාවක් පවතිනවා. ඉතින් මේ පූජනීය ස්ථාන සම්බන්ධ කරන නඩත්තු කටයුතු ආදී මේ දේවල් වලට මේ මාසේ ඉතාමත් සුබයි. සමස්තක ලෙස කන්‍යා ලග්නය ඔබට අදාළ තත්ත්වය එයයි. බුධගේ දුර්වල වීමක් පවතින බැවින් ඔබ තරමක් හරි විදිහට මනස මෙහෙයවා ගත යුතුයි. මනස යම් ව්‍යාකුලත්වයන්ට සහ උබෝතෝකෝටික තත්ත්වයන්ට අතරමං වීම මේ මාසයේදී සමහර විට ඔබට මේ වාසි සියල්ල අවාසිදායක පැත්තට පෙරලන්නට හේතු කාරණා සාදාවි. ඒ ගැන තරමක් මතක තබා ගන්න. යටිබඩේ ඇතිවන්නා වූ විශේෂයෙන් හර්නියා වැනි තත්ත්වයන් යටිබඩේ සැත්කම් වැනි තත්ත්වයන් විශේෂයෙන් බඩ වේරෙන තත්ත්වයන් සහ ඔය මුත්‍රාශිත ලිංගාශිත ඇතිවන්නා වූ ඒ විශේෂයෙන් කාන්තාවන් නම් අසාමාන්‍ය රුධිර වහනයන් ඔසප් චක්‍ර ආදී ඇතිවන්නා වූ අසාමාන්‍ය රුධිර වහනයන් මේ මාසයේ හට ගනිවි. ඊට අමතරව පුරුෂයන් හෝ වෙන කෙනෙක් නම් හර්නියා වැනි තත්ත්වයන් ලේ පිටවීම ආදී බහිස්රාය පද්ධතිය සමග රුධිර පිටවීම ආදී තත්ත්වයන්ට අදාළ යම් හේතු කාරණා පෙන්වු කරනවා. ඒ වෙදී ඒ නිසි ලෙස එවැනි ආරම්භයක් සිද්ධ වුණොත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නොපැකිලිව ඉදිරිපත් වන්න. එයයි කියන්නට තිබෙන්නේ. එවැනි රෝගයකින් ඔබ පීඩා විඳිනවා නම් අනිවාර්යෙන් සැලකිල්ලෙන් සිටින්න.